මේ ලෝකේ හැම එකක්ම වෙන අර විශ්ව ධර්මයක් තියෙනවා. ඒක අකමැත්තෙන් වුණත් හැබැයි පෞද්ගලිකවත් දැක්කා. ජීවිතේ එක අවස්ථාවකදී ඡන්දයකට ඉදිරිපත් වෙලා මට සියල්ල නැති වෙනවා එකපාරට. මට මිනිස්සු ආදරය කරලා එකපාරට ඒ ආදරේ නැති වෙනවා. මිනිස්සු මට කරහන්න පටන් ගන්නවා. ඊට පස්සේ එකපාරට මම නොසිතුවා ආකාරයට හමුදුර මට දරුවෙක් ලැබුණා. ඡන්දිවර් මට. ඒ දරුවා දැන් හම්බෙලා සති දෙකක්. අපි දැක්කා. එතකොට ධර්මයත් එක්කම මට හිතෙනවා ඒ කියන්නේ ධර්මය කියන්නේ දැන් නොසිතූ වෙලාවක සිදුවීමක් වෙනවා. දැන් අද අපේ හමුවීම ඒක අත්දකින්නවා. හමුවීම දැන් වෙලාව පාන්දර 1යි. අතිශය හම්බයක්. අද උදේ කතා කරාද අපි හවස හම්බුණා. මේ සියල්ලට උඩින් මොකක්ද තියෙන්නේ කියන එකට ධර්මය කියන එකට ආය විවාදයක් තියෙනවද? කිසිම විවාදයක් නැහැ. කනගාටුවට කාරණයක් තියෙනවා. මිනිස්සු මේක පිළිගන්න කැමති නැහැ. මේ අර කාටත් පොදු ටිකක් තියෙනවා කියලා. උදාහරණයක් විදිහට ඒක අපි එක අන්තයකට කොටු වෙලාද හමුදුට අන්තවාදී වෙලා. පැහැදිලිව මේ රටට මෙහෙම වෙන්නත් හේතුව මොකද්ද? ඒකමයි. ඒ මනුස්සකම පවා කොහාට හරි හිර කරලා තියෙනවා කියලා තේරෙන්නේ නැද්ද? දැන් අර අනෙකාගේ දුක අඳුරගන්න, වේදනාව බඩගින්න අඳුන ගන්න, ඒව නෙමෙයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. වෙන දේවල් ටිකක් ප්‍රශ්න කරගෙන තියෙනවා. ප්‍රධානම ප්‍රශ්න. ප්‍රධාන ප්‍රශ්න ටික. අරගොල්ලෝ ටික හැමදාම කලවර කාබරේ කොටු වෙලා තනි වෙලා වගේ ඉන්නවා ඒක. හැබැයි බුදුහාමුදුරුවෝ මොකක්ද කියන්නේ? අනිත් ආගම්වල ශාස්ත්‍රවරු ඒ නායකයෝ ඒවා පැහැදිලි කරලා ඇති. බුදුහාමුදුරුවෝ අර උනාසේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තානේ. සියලු සත්වෝට යහපතක් වෙන්න ඕනේ, සෙතක් වෙන්න ඕනේ. ඒක ලේබල් එකක් ගහලා නැහැ. කිසිම තැනක පාට මොකද්ද ආගම මොකද්ද? නෑ එහෙම එකක් නෑ. උන්වහන්සේ බඩගින්න ගැන පැහැදිලි කරේ සබ්බේ සත්තා ආහාරටි දිගානේ. සියලු සත්වෝ ආහාරයෙන් යැපෙන. මේ හරි පොඩි දෙයක් මේකේ තියෙන්නේ. මේ එකකවත් ගැඹුරක් තියනවද? මිනිස්සුන්ට කාලෙකින් හම්බෙච්ච මේ ජීවිතේ අපි දන්නවද මැරිලා ගිහින් කොහෙ උපදීද කියලා? ඒ උපදින තැනද හදාගන්න ඕනේ, මෙහෙ ඉඳගෙන ඉන්න තැනද හදාගන්න ඕනේ. මම මේ කතා කරනකොට මම මැරෙන්න පුළුවන්. බැරිද? මොනවාද මේකේ වෙන්නේ නැත්තේ? ඊළඟ තප්පරේ කියන්න බෑනේ හම්බ. හරිම අවිනිශ්චිතයිනේ. එහෙනම් මේක තුල අපි මොකද්ද කරන්න ඕනේ? සෝෂල් මීඩියා වල යනවා අපි උදේ ඉඳන් රැ වෙනකන්. අපි යනවා කෙටියෙන් කිව්වොත් අපි උදේ ඉඳන් රැ වෙනකන් අපි දකින පෝස්ට් 100ක් තියෙනවා කියලා හිතන්නකෝ. මේ පෝස්ට් 100 දකිද්දී වීඩියෝස්, ෆොටෝස්, ග්‍රැෆික්ස් එහෙම නැත්නම් ඕපදූප වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් දකිද්දී 80%ක් තියෙන්නේ ආවේගය සහ කාමය අවුස්සන විදිහට මේ හැම දෙයක්ම. මේක හැදිලා තියෙන්නේ මේ පැත්තට යොමු වෙන විදිහට. මේකෙන් ගොඩේමක් නැද්ද අපිට හම්බුනේ? මිනිස්සුන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න උපයෝගී කරගන්න පිටස්තර පුද්ගලයෝ නැද්ද? දැන් කේන්ති ආපුහම කේන්ති ඇති වෙන්නේ කොහෙද? කේන්තිය මට තරහ යන්නේ මේ මගේ ක්‍රියාවලිය තුලනේ. තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සුන්ට ඒ ඇති වෙන කේන්තිය මම තුලින්ම නැති කරන්න ඕන කියලා. අපේ හිතේ ඇති වෙන කේන්තියට මොකටද පිටස්තරයෝ ගාව ගන්න? ඒකට වක් කියන්න මම ඒක මගේ ඇති වෙච්ච කේන්තියක් නේද?